අද අපි කතා කරන්න යන්නේ මේ 2025 අවුරුද්දේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු පිබිදීමක් එනවා කියලා යන කතාව ගැන. ඔව් ඒ ගැන දැන් ගොඩක් කතා වෙනවා නේද ප්‍රවෘත්තිවල එහෙම. ඔව් අපිටක් ලැබිලා තියෙනවා විවිධ මූලාශ්‍ර වගේක් ප්‍රවෘත්ති වාර්තා තියෙනවා අර X එකේ වගේ සමාජ මාධ්‍යවල යන අදහස් එහෙමත් තියෙනවා. ඉතින් අපි බලමු නේද මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද මොනවද තියෙන අවස්ථා අභියෝග එහෙම කියලා. ඒක තමයි මම දැක්කා එක තැනක 2025 දී යන්නම ඕන තැන ලංකාව කියලා දාලා තිබ්බා. ඒ කියන්නේ ලুকু නන්වක් තියෙන පාටයි. අනිවාර්යයෙන් මේ වගේම අර සමුද්‍රීය සංචාරක මාර්ග සිතියමක් ගැනත් සඳහන් වෙනව නේද? ඔව් තල්මසුන් බලන එක සර්ෆින් වගේ දේවල් වලට අලුත් සැලසුමක් වගේ. ඉතින් මේ උද්‍යෝගය මේ බලාපොරොත්තු කොයිතරම් දුරට ඇත්ත වේද කියන එකයි බලන්න ඕනේ. ඒකනේ. මොකද මෙතන වැදගත් වෙන්නේ එන සංචාරකයෝ ගාන විතරක් නෙවෙයි නේද? හරියටම. අර මූලාශ්‍රවලත් කියන විදිහට අපේ යටිතල පහසුකම් කොහොමද? ඒ කියන්නේ හොටෙල්, පාරවල්, ප්‍රවාහනය, Wi-Fi පව. ඔව් Wi-Fi ප්‍රශ්නෙත් තියෙනවා. ඒ එකමර තිරසාර බව කියන කාරණේ මේක දිගටම කරගෙන යන්න පුළුවන්ද පරිසරයට මිනිස්සුන්ට බලපෑමක් නැතුව? බලන්න ඕන පැති ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් අර ධනාත්මක පැත්තකුත් තියෙනවා. 2024ට වඩා පැමිණීම වැඩි වෙලා කියනවා. ඔව් ඒක ඇත්ත. සංඛ්‍යා ලේඛන වලින් ඒක පේනවා. අර සමුද්‍රී මාර්ග සිතියම වගේ දේවලුත් හොඳයි. අරුගම්බේ ඇල්ල වගේ තැන් ගැනත් විශේෂයෙන් කතා වෙනවා. ඒක තමයි. ඒත් එක්කම තමයි අර අභියෝග මතුවෙන්නේ. යටිතල පහසුකම් ගැන තියෙන කනසල්ල ඒක බරපතලයි වගේ. ඒ කියන්නේ සූදානම මදි වගේද? ගොඩක් තැන් වල ඒක කියවෙනවා. හොටෙල් ඇතිද ප්‍රවාහනය කොහොමද අර Wi-Fi නෑ කියන කතාව වෙන්න පුළුවන්. අර මම දැක්ක සමාජ මාධ්‍ය පෝස්ට් එකක් උපුටල දක්වලා තිබ්බා. ටැක්සි ගාස්තු පුද්ගලික ජෙට් එකක යනවා වගේ කියලා. අන්න ඒක. ඒක විහිළුවට වගේ කිව්වට ඒකෙන් කියවෙන්නේ වියදම ගැන ප්‍රශ්නක් තියෙනවා කියන එක නෑ. ඉතින් සූදානම ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඔව්. එකකට අර මාලදිවයින තායිලන්තේ වගේ රටවල් එක තරඟ කරන්න නම් අන්න එතනදී තමයි අර තිරසාර බව කියනක වැදගත් වෙන්නේ. කොරල් පර ආරක්ෂා කරන එක වගේ. ඒ කියන්නේ පරිසරය රැකගන්න එක දිගු කාලිනව වැදගත්. අනිවාර්යයෙන් මේක තමයි ඇත්ත ජයග්‍රහණය වෙන්නේ. නිකන් ගොඩක් අය ගෙන්න ගත්තට වැඩක් නැනේ පරිසරය විනාශ වුණත්. මේ තිරසාර බව ගැන කතා කරද්දිම අනෙක් වැදගත් කාරණය තමයි දේශීය මිනිස්සුන්ට වෙන බලපෑම. ඒ ගැනත් මූලාශ්‍රවල තියෙනවා. ඒ කොහොමද? විශේෂයෙන්ම මිල ගණන් උඩ යන එක. සංචාරකයෝ වැඩි විදි සමාර්ග බඩු මිල හැම වැඩි වෙන්න පුළුවන්. එතකොට අපේ මිනිසුන්ට දරා ගන්න අමාරු වෙන එක. ඔව් ඒ ප්‍රශ්න ගැනත් කතා වෙනවා. ඉතින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරද්දි මේ පැත්තත් අමතක කරන්න බෑ නේද? ඒක නම් ඇත්ත. එතකොට මේ ඔක්කොම දිහා බැලුවම මූලාශ්‍රය වලින් පේන්නේ එක පැත්තකින් හොඳ බලාපොරොත්තුවක් ආර්ථික වාසි අනික් පැත්තෙන් මේ යටිතල පහසුකම් ප්‍රශ්න දේශීය බලපෑම් ගැන කනස්සල්ලක්. හරියටම දෙපැත්ත කැපෙන කතාවක් වගේ උද්‍යෝගයයි ප්‍රශ්නයයි දෙකම තියෙනවා. මාර්ගසිතියම තිරසාර බව වගේ දේවල් ගැන කතා වුණා. අර යටිතල පහසුකම් ප්‍රශ්න දේශීය බලපෑම් ඒවත් වැදගත්. ඔව්. ඉතින් මේ මූලාශ්‍රණුව බැලුවම 2025 ඉලක්ක සාර්ථක වෙන්න නම් අර ප්‍රවර්ධනයයි සූදානමයි දෙකම හරියට වෙන්න ඕනේ. සමබරව යන්න ඕන. ඒ වගේම අර තිරසාර ක්‍රමවේදත් එක්ක සංචාරකයෝ ගෙන්න ගන්න එක විතරක් නෙවෙයි ඒන පිරිස හරියට කළමනාකරණය කරන එකත් අත්‍යවශ්‍යයි. වගකීමෙන් කරන එක. හරියටම. දැන් බලන්න අර ඇල්ල අරුගම්බේ වගේ තැන් ගැනත් අපි කතා කරානේ. ඒවත් දැනටම ජනප්‍රියයි. ඔව් ගොඩක් ජනප්‍රියයි. ඒ තැන්වලත් දැනටමත් යටිතල පහසුකම් ප්‍රශ්න අර දේශීය බලපෑම් ගැන කතා වෙනවා කියලාත් මූලාශ්‍රවල තිබ්බා. එහෙම තියෙද්දි මේන ලොකු සංචාරක ආකර්ෂණයක් එක්ක මේ වගේ ප්‍රදේශ හරියට සැලසුම් කරලා කළමනාකරණය කළේ නැත්නම් මොන වගේ අනපේක්ෂිත ප්‍රතිවිපාක එන්න පුළුවන්ද? සමහරට සමාජීය වශයෙන් නැත්නම් පරිසරයේ පැත්තෙන් එකත් හිතන්න දෙයක් නේද?